මෙන්න ඒක යන්න මම දැකලා නෑ. ඇත්ත කියන්නකෝ. මමී කරපු එකෙත්. ඔයද? ඔව්. සයිකල් හඳුන්කෝරෝ දැන් මේ රටේ පූසොන්ට පුදුම ගෞරවයක් තියෙනවා. මෙන්න ඒක යන්න මම දැකලා නෑ. ඇත්ත කියන්නකෝ. මමී කරපු එකෙත්. ඔයද? ඔව්. මමී කරපු පූසෙක් ඔය වගේ ඒවා ගොඩක් තියෙනවා. එතකොට මේ කොහොම නෙමෙයි ඔය උඩ ඔළුව කෑල්ලක් විතරයි ඔය. ඒගොල්ලන් මේ පූසොන්ට පුදුම ගෞරවයක් තියෙනවා. ඒගොල්ලන්ගේ අර මේ අර මොනවාද ඒකට කියන්නේ සිංහාසනේද? මම දන්නේ ආසනවල ඔය රජල්ලා රජුගේ ආසනවල අරම හැමතැනම මේ පූස් රූපය තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඒ පූසන් මියුටි කියලා දෙවියෙකුත් ඉන්නවා. එතකොට පූසොන්ගේ කතාන්දරය හුඟක් අමුතු කතාවක්. ඒ කියන්නේ ඔය මීයෝ කරදර කරපු කාලයක් තිබිලා තියෙනවා. ඒ හුඟක් ඈත අතීතයේ මීයෝ හුඟක් මේ ඒ රටට කරදර කරලා. කියන්නේ මීයෝ පූසවල ඒ කාලේ තිබිලා තියෙනවනේ. ඔව් මීයෝ පූස් කරදරේ ඊට පස්සේ ඒ කාලේ ඉඳලා තියෙන හොඳ නැඩ පූසෝ. හරිද? ඒගොල්ලන් ඇවිල්ලා මේ අර ඉතින් මේගොල්ලන් දාලා තියෙනවා අර මොන හරි කරවල ඔලු වගේ දේවල් දාලා මාළු ඔලු අර එහෙම දාලා පූසෝ කැදවල. ඒතර පූසෝ අර මීයන්ව මීයෝ ගහණය නැති කරලා තියෙනවා. ඒත් එක්කම එතනින් තමයි ඔය පටන් ගත්තයි කියලා කියන්නේ ගෙවල් වල ඇතුලේට පූසොන්ව ගේන්න. ඉතින් එතන ඉඳලා එහෙ පූසොන්ට පුදුමාකාර ගෞරවයක් තියෙනවා. ඒ හින්දා ඔයාගේ උත්තරේ හරියනවා. ඊජිප්තුවේ තමයි පූසන්ව පහේ කරන්නේ. ජීවිතයට කෝටියක් සති අග රාත්‍රී 7:30ට